ආනන්දයෙන් ප්‍රඥාවට හැමෝටම තෙරුවන් සරණයි. අපි අද මේ සාකච්ඡාව යටතේ සතුට ළඟා කර ගැනීම සඳහා යොදාගත හැකි ක්‍රමයක් ලෙස මම අඳුනගෙන තියෙන මෙම මාතෘකාව යටතේ අදහස් ටිකක් හුවමාරු කරගන්න හිතුවා. ජීවත් වෙනවා කියලා අපි ගත කරන මේ සිද්ධාන්තය තුළ අපි හැම කෙනාටම අවංකව විමසලා බැලුවොත්, හොයලා බැලුවොත්, ගවේෂණයක යෙදුනොත් අපි හැම දෙනාම අඩු වැඩි වශයෙන් හොයන්නේ සතුට කියන එක, ආනන්දය කියන එක, ප්‍රීතිමත් බව කියන එක, bliss, happiness, joy, delight ආදී වශයෙන් මොන භාෂාවකින් හැඳුන්වුවත් මේ සතුට තමයි අපි හැම කෙනාම සොයන්නේ. එහෙම නෙමෙයිද? අපි කාගෙන් හරි ඇහුවොත් මොකටද ඔබ ජීවත් වෙන්නේ කියලා නොයෙකුත් ආකාරයේ විස්තරාත්මක විවිධාකාර වූ අදහස් එළියට එන්න පුළුවන්. නමුත් ගවේෂණාත්මකව ඒ හැම අදහසක්ම නැවත විභේදනය කරමින් සියුම්ව විමසා බැලුවොත් ඒ හැම අදහසක් තුළම අවසානයේ ගැබ් වෙලා තියෙන්නේ අපි හොයන්නේ සතුට කියන එක. උදාහරණයක් වශයෙන් මං කිව්වොත් අම්මා තාත්තා කෙනෙක් නම් කියයි මං නම් ජීවත් වෙන්නේ දරුවෝ වෙනුවෙන් කියලා. පෙම්වතෙක් පෙම්වතියක්ගෙන් මේක ඇහුවොත් කියයි මම නම් ජීවත් වෙන්නේ පෙම්වතිය නිසා, එයා වෙනුවෙන් කියලා. එයා නැත්තම් මට ජීවිතයක් නෑ කියලා. යම් වයස් මට්ටමක ඉන්න උගත් තලස්තෑනි කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම ඒ කෙනා කියයි විද්‍යාඥයෙක් වගේ එහෙම කෙනෙක් නම් කියයි මම නම් මේ විශ්වීය ස්වභාවය තුල නොපෙනෙන දේවල් ගවේෂණය කරන්න තමයි මම ජීවත් වෙන්නේ. ඒ ගවේෂණය තුලින් සමාජයේ අනිකුත් මිනිස්සුන්ට යම් සතුටක් ගෙන එන්න. එහෙම නැත්නම් ඔවුන්ට පහසුවක් ඇති කරවීමේ යමක් සොයා ගැනීම තමයි මගේ අභිප්‍රාය, අභිලාෂය, අරමුණ, අදහස, චේතනාව කියලා ඔහු කියන්න පුළුවන්. මම මේ කියපු උදාහරණ කීපයෙන් මම එකක් දෙකක් අරගෙන පෙන්නන්නම්. මේ හැම අදහසකම තියෙන අවසන් අරමුණ වෙන්නේ තමාගේ සතුට. තමන් හොයන්නේ සතුට. නමුත් විවිධාකාර විදිහට අර්ථකථනයක යෙදෙන බව. දරුවෝ වෙනුවෙන් ජීවත් වෙනවා කියලා කියන අම්මා තාත්තා එතනදී බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ කාය ශක්තිය, දැනුම, තමන්ගේ හිත තුල තියෙන ආදරය, කරුණාව උදව් කරගනිමින් ඒ දරුවාට ඒවා ලබා දීම තුල මිල මුදල් වශයෙන් වේවා, දැනුමක් අදහසක් වශයෙන් වේවා මේ මාර්ගය පෙන්වා දීම තුල දරුවා සතුටින් ජීවත් වෙයි කියන අදහස සඵල කිරීම සඳහා තමයි දෙමව්පියෝ වෙහෙසෙන්නේ. දරුවා සතුටු වීම තුල දෙමව්පියෝ නැවත සතුටු වෙනවා. එතකොට අවසානයේදී දෙමව්පියන්ගේ අදහස වුණෙත් තමන්ගේ සතුට කියන එක. ඒ වගේම ගාණ්ඩකෝ උගතුන් කියලා කියන ලෝකයේ නොයෙකුත් නව නිපැයීම් කරන විද්‍යාඥයෝ වගේ කණ්ඩායම්. එතකොට බෙහෙත් හොයාගන්න කෙනෙක් වෛද්‍ය වෘත්තියේ යම් කෙල පැමිණි අසනීපයකට, ලෙඩකට, දුකකට බෙහෙතක් හොයාගන්න කෙනෙක් කියන්න පුළුවන්නේ මම අනිත් අය වෙනුවෙන් තමයි ජීවත් වෙන්නේ, අනිත් අයගේ ජීවිතය රැක ගැනීම සඳහා මම ඖෂධ නිෂ්පාදනය කරනවා ආදී වශයෙන්. එතකොට එහෙම කෙනෙක් ඒ තුල කරන්නේ අපිට පෙනෙන්නේ පරාර්ථය සඳහා ඔහු යොමු වෙලා තියෙනවා කියලා. තවත් කෙනෙක් වෙනුවෙන් තමයි මම ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මම ජීවත් වීම තුල අනිත් කෙනාට පහසුවක් සලසනවා කියන එක. එතකොට එතනදීත් අනිත් කෙනා ඒ අදාළ බෙහෙත පානය කිරීම තුල ලෙඩ රෝග අඩු වෙලා සතුටින් ඉඳීම කියන ඒ සංසිද්ධිය තුල ඒ අදාළ පුද්ගලයා නැවත සතුටටපත් වෙනවා. මම තමයි මේ බෙහෙත හදලා දුන්නේ. දැන් මිනිස්සු සුවපත් වෙලා ඉන්නවා කියලා එයා සතුටු වෙනවා. එතකොට අවසානයේදී අපි හැම කෙනාම මොන වෘත්තියක හිටියත්, මොන වයස් පරතරයක හිටියත්,
මොන උගත් නූගත් මට්ටමක හිටියත් අපි හැම කෙනාම හොයන්නේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. අපි හැම කෙනාම හොයන්නේ සතුට. ඒක සියලු ජීවීන්ට අයිති ධර්මතාවයක්. සෑම ජීවියෙක්ම හොයන්නේ සතුට කියන එක. ආනන්දය කියන දෙය. හොඳයි. අපි ඊළඟට බලමු දැන් අපි මේ හැම කෙනාම හොයන සතුට, දුක රහිත බව, ප්‍රීතිමත් ජීවිතය කියන එක ළඟා කරගන්න වැඩි හරියක් සමත් වෙලා තියෙන්නේ. බුද්ධිමතුන්ද බුද්ධිමත් නොවන අයද කියන එක පොඩිත්තක් අපි විමසලා බලමු. මෙතනදී බුද්ධිමත් බව කියන එක අපි පොඩ්ඩක් විශ්ලේෂණය කරගන්න ඕනේ. මිනිස්සු ගොඩක් වෙලාවට හිතනවා සම්මත මහ ජනතාව අපි පෘථග්ජනයෝ කියලාම ගමුකෝ. ඒ කියන්නේ බුද්ධත්වයට පත් නොවිච්ච අතුරු සියලුම කට්ටිය වැටෙන්නේ පෘථග්ජනයන්ටනේ. එතකොට සම්මත ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සෙක්ම පෘථග්ජනෙක්. ඒකේ පෘථග්ජන මට්ටම අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ පෘථග්ජනයන් අතර අපි බෙදාගෙන තියෙනවා යම් දත්තයක් උගතුන් සහ නූගතුන් කියලා. සම්මත මිනිස්සයා හිතනවා උගතුන් හැමෝම බුද්ධිමත් කියලා. මෙතනදී උගත් කියලා සම්මත ලෝකය අඳුනගෙන තියෙන්නේ සම්මත සමාජ තලයේ විෂය පද්ධතීන් ග්‍රහණය කරගෙන ඉන්න සම්මත සමාජ තලයේ ඉහළයයි පිළිගන්නා වෘත්තීන් වල යෙදෙන අයවලුන් තමයි උගතුන් කියලා ගන්නෙ. උදාහරණයක් වශයෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගුරුවර ගුරුවරියෝ, හින්දියෝ ආදී වශයෙන් ඔගොල්ලෝ හැමෝම දන්නවා යම් විෂයපතයක් පරිශීලනය කරලා අවුරුදු ප්‍රමාණයක් අඩුම තරමේ අපි අධ්‍යාපන මට්ටම ගත්තොත් එහෙම පාසල් පද්ධතිය තුල අධ්‍යාපන පොදු සහතික පෙත්ත, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උපාධියක් සහිත අයවලුන් තමයි උගතුන් කියලා සම්මත සමාජය තුල සලකන්නේ. මෙන්න මේ වගේ උගතුන් තමයි බුද්ධිමත් අය කියලා සම්මත සමාජයේ පිළිගැනීමක් තියෙනවා. මගේ ගවේෂණයට අනුව මම අඳුනගෙන තියෙන ක්‍රමයට අනුව එය සෑම විටම නිවැරදි වෙන්නේ නැහැ. පාසල් පද්ධතියකට කිසිම දවසක ඇතුළත් නොවුණු මිනිස්සු අතරත් බුද්ධිමතුන් ඉන්නවා. මෙතනදී අපි බුද්ධිමත් කියලා සැලකිය යුතු වෙන්නේ සියලුම උගතුන් බුද්ධිමතුන් වෙන්නේ නැහැ. බුද්ධිමත් කියලා අපි සැලකිය යුතු වෙන්නේ තමන් ළඟ තියෙන දැනුම් පද්ධතිය උදව් කරගෙන තමන්ටත් අන් අයටත් හිත පිණිස කටයුතු කළ හැකිනම්, කොටින්ම කියනවා නම් තමන්ගේ ජීවිතේ පැවැත්ම තුළ ජීවත් වෙනවා කියලා කියන සිද්ධාන්තය තුළ ඒ සිද්ධිය, ඒ ජීවත් වීම කියන සිද්ධාන්තය තමන්ටත් ප්‍රයෝජනවත් විදිහට, අර්ථාන්විත විදිහට සිදු වෙනවා නම් අන් අයටත්, සමාජයේ අන් අයටත් අර්ථාන්විතව ප්‍රයෝජනවත් විදිහට ඒ කොටස සිද්ධ වෙනවා නම්, එහෙමත් නැතිනම් අපිට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් නම්, තමන්ට සහ අන්‍යයන්ට තමන්ගේ ජීවිතය ගලාගෙන යෑමේදී පහසුවක් ලැබෙනවා නම් ඒ අදාළ පුද්ගලයා බුද්ධිමතෙක් කියලා අපිට සියුම්ව සරලව හඳුනගන්න පුළුවන්. මෙහිදී අන්‍යයන්ට හිත පිණිස කටයුතු කරන, ඒ වගේම තමන්ට හිත පිණිස කටයුතු කරන හෝ ජීවත් වෙනවා කියලා ගන්න පුද්ගලයාගේ ස්වභාවය ඊටා සියුම් මට්ටමේ ඉඳලා පුළුල් මට්ටමක් දක්වා කතා බහ කරන්න පුළුවන් මාතෘකාවක් තමයි අන්‍යයන්ට හිත පිණිස කටයුතු කිරීම සහ තමන්ට හිත පිණිස කටයුතු කළ හැකි බව කියන සිද්ධාන්තය බොහොම සංකීර්ණ විදිහට කතා කර හැකි මාතෘකාවක්. නමුත් අපි අද ඒ කොටස ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ.
අපි සරලව උත්සාහ කරේ බුද්ධිමතා කියන කෙනා අඳුනගන්න. එවිට අපිට තේරෙනවා සම්මත සමාජය තුළ බුද්ධිමත් මිනිස්සෙක් අපි හැම විටම අඳුනගන්නේ ඒ මිනිසයා පහසුවෙන් ජීවත් වෙන බව දැකීමෙන්. ඒ මිනිසයාගේ ජීවත් වීම තුළ කිසි කෙනෙකුට කරදරයක් නැහැ. ඔහුටත් කරදරයක් නැති බව පේනවා. ඔහු සතුටින් ඉන්න බව පේනවා. ඔහු පහසුවෙන් ඉන්න බව පේනවා. ඒ වගේ පුද්ගලයෙකුට අපි කියනවා බුද්ධිමතෙක් කියලා. බුද්ධිමතුන් සියල්ලෝම උගතුන් තමයි. උගතුන් සියල්ලෝම බුද්ධිමත් නොවුනට බුද්ධිමතුන් සියල්ලෝම උගතුන් තමයි. මෙයත් බොහොම පුළුල්ව සාකච්ඡා කරන්න පුළුවන් මාතෘකාවක්. බුද්ධිමතුන් සියල්ලෝම උගතුන් වෙන්නේ කොහොමද කියලා පමණක් අපි කෙටියෙන් බලමු. බුද්ධිමත් වෙන්න නම් අනිත් අයට පහසුවක් ඇති වෙන විදිහට ජීවත් වෙන්න නම් තමන්ගේ ජීවිතය තුළ තමන්ටත් පහසුවක් ඇති වෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ මිනිස්යාගේ දැනුම තුළ මනස තුළ මනේන්ද්‍රිය තුළ ගලාගෙන යන අදහස් අරමුණු හැඟීම් දැනීම් චේතනා සිතුවිලි වෙන්නේ කාටත් පහසුවක් ඇති කරවිය හැකි සිතුවිලි. එවැනි සිතුවිලි ඇති වෙන්න නම් එයා ළඟ තියෙන්න ඕනේ දැනුම් පද්ධතිය බොහොම සුව පහසු දැනුම් පද්ධතියක්. යථාර්ථවත් දැනුම් පද්ධතියක්. සිසිලස ඇති කරවිය හැකි දැනුම් පද්ධතියක්. මිත්‍යා දැනුම් පද්ධතියක් හරියට උණු ලෝදිය ගඟක් වගේ. මිත්‍යා දැනුම් පද්ධතියක හැම විටම තියෙන්නේ දැවීම, තැවීම, පීඩාව, අතෘප්තිය ඇති කරන ගුණයක්. ධර්ම දැනුම් හෙවත් හැමතෙම පහසුවක් ඇති කරවිය හැකි ආකාරයේ දැනුම් පද්ධතියක් තුල තියෙන්නේ සිසිලස, පහසුව. ඉතින් එවැනි දැනුම් සම්භාරයක් ඩේටා පද්ධතියක් තියෙන මිනිස්සෙකුට විතරයි එවැනි කාටත් සිසිලස සතුට ප්‍රීතිය පහසුව ඇති කරවිය හැකි විදිහට සිතුවිලි හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට එවැනි දැනුම් පද්ධතියක් ඒ කෙනා පිටතින් අරගෙන තියෙන්න ඕනේ. පිටතින් අරගත්තු දැනුම් තමනුත් විමසලා බලලා ඒ අදාළ පහසු සුවදායි දැනුම් පද්ධතිය වර්ධනය කරගෙන තියෙන්නත් ඕනේ. එතකොට එවැනි කෙනෙක් බුද්ධිමත් කෙනෙක් ගත්තු දෙයක් තියෙනවා. පිටතින් ගත්තු දෙයක් තියෙනවා. ඒ නිසා තමයි බුද්ධිමත් කෙනා හැම විටම උගත් කියලා අපි කියන්නේ. පිටතින් උකහාගත් දෙයක් ඔහුට තියෙනවා. පිටතින් උකහාගත් දෙය වෙන්නේ යථාර්ථය. ධර්ම දැනුම් කියලත් අපිට කියන්න පුළුවන්. එවැනි උකහාගත් දැනුම් පද්ධතියකින් පමණයි අන්‍යයන්ට පහසුවක් ඇති වෙන විදිහට සහ තමන්ට පහසුවක් ඇති වෙන විදිහට මිනිස්සෙකුට සිතුවිලි හසුරවන්න පුළුවන් වෙන්නේ. හසුරවන සිතුවිලි අරමුණු යථාර්ථවත් ධර්ම දැනුම් ඔස්සේ ගලාගෙන ගියොත් විතරයි ඒ පුද්ගලයාගේ වාචසික ක්‍රියාකාරීත්වය සහ කායික ක්‍රියාකාරීත්වයත් අන්‍යයන්ට සහ තමන්ට පහසුවක් ඇතිවන විදිහට සිදු වෙන්නේ. ඒ නිසායි අපි කියන්නේ බුද්ධිමතුන් සියල්ලක්ම උගතුන් තමයි. ඔවුන් උකහාගෙන ඇත්තේ පිටතින් අරගෙන ඇත්තේ ධර්ම දැනුම්, යථාර්ථවත් දැනුම්. ඉතින් මෙවැනි බුද්ධිමත් පුද්ගලෙක් තමයි ඔබ අඳුනගන්නේ පහසුවෙන් ජීවත් වෙන උගත් බුද්ධිමත් මහත්මයෙක් මහත්මියක් කියලා. ඔබ හඳුනා ගන්නවා මෙවැනි බුද්ධිමතුන් සතුටින් ජීවත් වෙනවා කියලා. ඒ සතුට යම් පමණකට යම් කාලයක් තුල වෙනස් නොවි පවත්වාගෙන ඉන්නවා කියලත් ඔබට දකින්න පුළුවන්. වෙනසක් සිද්ධ වෙනවා. ඒ සතුට සදාකාලික සතුටක් නෙමෙයි. මොකද එය යථාර්ථය මතම ප්‍රඥාව මතම ස්ථාපිත වෙච්ච සතුටක් නොවන නිසායි එය වෙනස් වීමට යටත් වෙන්නේ. නමුත් පෘථග්ජන මිනිසයා සතුට හොයා ගන්නා ක්‍රමයට සාපේක්ෂව
සතුට පවතින කාලය දිහා බැලුවහම මෙවැනි බුද්ධිමතුන් එයාලගේ දැනුමට අනුව සොයාගන්න සතුට තුළ වැඩි කාලයක් රැඳෙන බව, පහසුවෙන් ඉන්න බව පෘථග්ජන අපිට සම්මත ලෝකයේ මිනිස්සුන්ට බුද්ධිමතෙක් දිහා දැකලා අඳුනගන්න පුළුවන්. කොටින්ම කියනවා නම් ඔවුන් පහසුවෙන් සතුටින් සිටින කාලය වඩා වැඩි කියලා අපිට අඳුනගන්න පුළුවන්. එතකොට ඔබලාට තේරෙනවා බුද්ධිමත් බව කියන කොටස වැදගත් වෙනවා සතුටින් ජීවත් වෙන්න පුළුවන් බව කියන ගුණයට. හොඳයි. අපි එහෙනම් බලමු මේ බුද්ධිමත්කම කියන ගුණය, ගතිය, ස්වභාවය අපි ඇති කරගන්නේ කොහොමද කියලා. මේ බුද්ධිමත් බව ඇති කරගන්න මාර්ගය තමයි බෞද්ධ දර්ශනය තුල ක්‍රමානුකූලව ගෞතමයන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ. බුද්ධත්වය කියන වචනය තුල තියෙන්නේත් මේ බුද්ධිමත් බව කියන ගුණය, ගතිය, ස්වභාවය. පුද්ගලයෙකුගේ බුද්ධිමත් බව කියන එක ක්‍රමානුකූලව වර්ධනය වෙනකොට සම්මත සමාජය තුලත් අර මම මුලින් කියපු විදිහට ඔහු පහසුවෙන් සතුටින් ඉන්න බව අඳුනගන්න පුළුවන් වගේම ඒ බුද්ධිමත් භාවය තවදුරටත් පුළුල් වීම තුල තමයි අපි කියන සදාකාලික සතුට, නිර්වාණය, නිවීම කියන වචන වලින් හඳුන්වන බුද්ධිමය ගතියේ අවසන් තීව්‍රතාවයට පැමිණීම දක්වන්නේ. නමුත් සම්මත බුද්ධඝම තුල බෞද්ධ දර්ශනය හඳුනාගත් පුද්ගලයාව මෙන්න මේ නිවන, රහත් බව, බුද්ධත්වය, අවබෝධයට පත්වීම, කෙලෙස් ප්‍රහීන කිරීම, භවයෙන් එතර වීම කියන දුක නැති කිරීම ආදී වශයෙන් නොයෙකුත් නම් වලින් හඳුන්වන මේ කොටස අපෙන් බොහෝ දුරස්ත කරලා තියෙනවා. අපේ දැනුම තුළ මේ කොටසට ලෙහෙසියෙන් ළඟා විය හැකි දෙයක් නොවන බව තැම්පත් වෙලා තියෙනවා, දෘෂ්ටිගත වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ බුද්ධිමය තත්වයට, අවබෝධයට පත්වීම සම්බන්ධයෙන් කිසිදු උත්සාහයක ප්‍රයත්නයක නොයෙදෙන තැනකට අපි එළඹිලා තියෙනවා. මෙන්න මේ වචන වලට අපිට දීලා තියෙන මිත්‍යා දැනුම් පද්ධතිය හේතු කොටගෙන. ඒ නිවීම කියන එක මේ පහසුවෙන් ජීවත් වීම කියන අර්ථයෙන් විග්‍රහ වෙන්නේ නැහැ. එය හුදෙක්ම ළඟා විය නොහැකි අතීන්ද්‍රිය ස්වභාවයක් සහිත අභූත ෆැන්ටසියක් කියලා තමයි අපිට ඒත්තු ගන්වලා තියෙන්නේ. ඒ නිසා මෙතනින් එහාට මම හැකිතරම් උත්සාහ කරනවා මේ අවබෝධයට පත්වීම, හෙවත් මේ බුද්ධිමත් භාවයට පත්වීම කියන සිද්ධාන්තය තුල මේ වචන පාවිච්චි නොකර වෙනත් සිංහල අපිට දැනෙන පහසු වචන පද්ධතියක් ඔස්සේ මේ මාර්ගය විස්තර කරන්න. එය අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙයි බුද්ධිමත් වීම සඳහා. එහෙමත් නැත්නම් සතුටින් සිටීමේ ක්‍රමය හඳුනා ගැනීම සඳහා. හොඳයි. මේ බුද්ධිමත් වීම කියන කොටස ළඟා කරගන්නකොට අපිට ඒ සඳහා උපකාරී වෙන සිද්ධාන්තයක් තමයි මේ තුන් ලෝකය කියන සිද්ධාන්තය. මේ මම කියන කෙනානේ බුද්ධිමත් වෙන්නේ, මම කියන කෙනානේ දුකටපත් වෙන්නේ, මම කියන කෙනානේ සතුට, ආනන්දය, ප්‍රීතිය කියන එක හොයන්නේ. එතකොට ඒ මම කියන ස්වභාවය නිර්මාණය වෙලා තියෙන ප්‍රධාන ශක්ති ප්‍රවාහ තුන තමයි අපි තුන් ලෝකය වශයෙන් අර්ථ දක්වන්නේ. එතකොට මේ තුන් ලෝකය කියන්නේ මොනකක්ද කියලා මම ඊටාම කෙටියෙන් සරලව කියන්නම්. ඒක උපකාරී වෙනවා මෙන්න මේ බුද්ධිමත් බව කියන කොටස අපි තුල ගොඩනගා ගන්න විට. මේ මම කියන ස්වභාවය නිර්මාණය වෙලා තියෙන ප්‍රධානම පළවෙනි ශක්ති පුංජය ශක්ති එකතුව වෙන්නේ
අපේ ඥාන ස්වභාවය අඩංගු වෙන අපේ ඥානකය ඥාන කූඩුව එහෙම නැත්නම් අපේ ඇඟ මම කියලා කියපු ගමන් අපි හැම කෙනාටම මතකයට එන්නේ අපේ ඇඟනේ නේද? එතකොට මේ අපේ දේහ කූඩුව ඥාන ස්වභාවය අන්තර්ගත දේහ කූඩුව ප්‍රධානම කොටස වෙනවා මම කියන ස්වභාවය ඇති කිරීමට දායක වෙන. දෙවෙනි කොටස වෙන්නේ මේ දේහ කූඩුව ආශ්‍රයෙන්ම හැදුණු මොළයක් සහිත මොළය කියන ඉන්ද්‍රිය ආශ්‍රිතව පැන නැගිලා තියෙන ද්විතීක ශක්තියක් වෙන දැනුම කියන ස්වභාවය. මොළය කියන ඉන්ද්‍රියට ත්‍රිපිටකය තුල පාවිච්චි වෙනවා මනේන්ද්‍රිය කියලා. මේ මනේන්ද්‍රිය මනස කියන ස්වභාවය පාදක කරගෙන ගොඩනැගෙන ගුණයක් තමයි දැනුම කියන ගුණය ශක්තිය. මේ ශක්තිය දෙවෙනි ශක්ති ප්‍රවාහය වෙනවා මම කියන ස්වභාවය නිර්මාණයට දායක වෙන. ඉන් පසුව තුන්වෙනි කොටස තමයි අපි අඳුන්වන ඊ타ත්ම සූක්ෂම අධිභෞතික ශක්තියක් වෙන අධ්‍යාත්මික චිත්තය කියන එක. මේ අධ්‍යාත්මික චිත්තය තුල තමයි අපේ ස්වභාවයන් කියන ඒවා වැඩි වශයෙන්ම අන්තර්ගත වෙලා තියෙන්නේ. වැඩි වශයෙන්ම කියන්නේ වැඩි ත්‍රීව්‍රතාවයකින් වැඩි ශක්තියකින් අන්තර්ගත වෙලා තියෙන්නේ මෙන්න මේ අධ්‍යාත්මික චිත්තය කියන කොටස තුල. අපි කියන ස්වභාවයන් 3-4ක් උදාහරණ වශයෙන් ගත්තොත් කැමැත්ත, ආසාව, ද්වේෂය, ඊර්ෂ්‍යාව, වංචාව, මාන්නය, අදිමාන්නය, හීනමානය, කරුණාව, විමසා බැලීම, යථාර්ථය අඳුනන බව, ප්‍රඥාව, පරාර්ථය ආදී ඔවැනි ස්වභාවයන් කියන ඒවා ගති ගුණ කියලා අපි කියන්නේ. මෙන්න මේ කොටස් වැඩිපුරම අන්තර්ගත වෙලා තියෙන්නේ ඔන්න ඔය කියන අධිභෞතික සූක්ෂම ශක්තිය වෙන ආධ්‍යාත්මික චිත්තය තුල. ඉතින් මේ කොටස තමයි මම කියන ස්වභාවයට වැඩිම දායකත්වය දක්වන ශක්ති කොටස වෙන්නේ. ඉතින් මෙන්න මේ කොටස් තුන පොඩ්ඩක් හිතේ ධාරණය කරගන්න මෙන්න මේ කොටස් තුන ආශ්‍රය කරගෙන තමයි අපි අපේ බුද්ධිමය ගතිය වර්ධනය කර ගැනීම සඳහා අඩිතාලම යොදන්නේ. මෙන්න මේ තුන් ලෝකය හෙවත් ලෝකය කියන ස්වභාවය තුල නැතහොත් මම කියන ස්වභාවය තුල සදාකාලික පහසුව නිවීම සැපය සුඛය ගොඩනගා ගැනීමේ ක්‍රමය හඳුනාගත්තු පුද්ගලයෙක් අපි කියනවා කල්යාණ මිත්‍රයෙක් කියලා. එවැනි කල්යාණ මිත්‍රයෙක්ගෙන් අපිට ඊට අදාළ අපේ බුද්ධිය ගොඩනැගීම සඳහා අදාළ වෙන දැනුම් බාහිරයෙන් ලැබෙනකොට ඇසීම තුලින් මේ දැනුම් අපි ග්‍රහණය කරගන්නකොට අපේ දැනුමට මේ යථාර්ථවත් දැනුම් ක්‍රමයෙන් ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙන යථාර්ථවත් දැනුම් නැවත විමසා බලමින් අපි එදිනෙදා ජීවිතයට ඒ දැනුම් යොදවා ගන්නකොට ප්‍රායෝගික මට්ටමට ඒ දැනුම් යොදවා ගන්නකොට අපේ මනස දැනුම තුල අර බාහිරින් ලැබිච්ච දැනුම් ක්‍රමානුකූලව ස්ථාපිත වීම කියන එක සිද්ධ වෙනවා. මේ මූලික කොටස ත්‍රිපිටකය තුලත් හඳුන්වා දීලා තියෙනවා සුනාත ධාරේත චරාත ධම්මං කියලා. මෙන්න මේ ක්‍රමයට විමසා බැලීම හෙවත් විදර්ශනාව කියන වචනය තුලින් අපිට ලැබෙන බාහිරින් ලැබෙන ධර්ම දැනුම් විමසීම තුල දැනුම තුල ක්‍රමානුකූලව ස්ථාපිත වීමේදී මුලින් තිබිච්ච මිත්‍යා දැනුම් වෙනුවට මිත්‍යා දැනුම් අවිද්‍යා සහගත දැනුම් පද්ධතිය වෙනුවට අලුතින් ගොඩනැගෙන විද්‍යාවට බර ධර්ම දැනුම් පද්ධතියට අපි කියනවා නුවණැති බව කියලා. මේ
නුවණැති ගුණය නුවණැති ගතිය අවබෝධයට යෑම සඳහා හෙවත් අපි කියන මේ බුද්ධිමත් බව සිදුවීමේ ක්‍රියාවලියේ මූලික අඩිතාලම වෙනවා. මූලික පියවර වෙනවා. නුවණැති බව කියන එක ගොඩනැගෙන්නේ මනස, මනේන්ද්‍රිය, විඥාණය, උඩුසිත කියන කොටස ආශ්‍රිතව. මේ නුවණැති බව තව දුරටත් ප්‍රායෝගික කරමින් එදිනෙදා ජීවිතයේ පහසුව සඳහා යොදවා ගන්නකොට මේ නුවණැති බව කියන එක මෝරනවා, වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීම තුළ අධ්‍යාත්මික චිත්තයේ අවබෝධය කියන අවස්ථාව ඇති වෙනවා. සම්මත සමාජයේ නුවණැති මිනිස්සෙකුට තමයි බුද්ධිමත් කෙනා කියලා කියන්නේ. අවබෝධයට පත් කෙනා අපි බුද්ධ යන වචනයෙන් හඳුන්වනවා. මේ සියලුම ක්‍රියාවලිය නොතේරුණා වුණත් තා සරලව තේරුම් ගන්න බුද්ධිමත් වීම කියන එක මනස මුල් කරගෙන පටන් ගත්තට අධ්‍යාත්මික චිත්තය තුල ඒ ගුණය ස්ථාපිත වීමෙන් තමයි බුද්ධිමත් වීම කියන සම්පූර්ණ ක්‍රියාවලිය ඉවර වෙන්නේ. සම්පූර්ණ ක්‍රියාවලිය පූර්ණ වෙලා ඉවර වීම කියන කොටස සිද්ධ වෙන්නේ ශක්ති කොටස් දෙකක් ආශ්‍රය කරගෙන බව. ඒ කියන්නේ මනස සහ අධ්‍යාත්මික චිත්තය කියන ශක්ති කොටස් දෙකම දායක වෙනවා මේ අවබෝධයටපත් මිනිස්සෙක් පුද්ගලයෙක් බිහිවීම සඳහා. මෙන්න මේ මූලික බුද්ධිමය ක්‍රියාවලිය මල්ඵල ගැන්වීම සඳහා පටන් ගන්න පුළුවන් ස්ථානයක් තමයි මම මේ යෝජනා කරන්නේ. ඒ සඳහා නොයෙකුත් ක්‍රම තියෙනවා. නමුත් එක ක්‍රමයක් තමයි ස්වභාවිත අපි කියන්නේ සම්භාවිත ගීත. ඊ타මාත්ම බුද්ධිමත් මිනිසුන්ගේ පද රචනයෙන් ලියවිච්ච සම්භාවනීය ගීත පද ආශ්‍රය කරගෙන ඒ ගීත පද විශ්ලේෂණය කිරීම තුළ නව දැනුම් පද්ධතියක් යථාර්ථයට බර විද්‍යාවට බර දැනුම් පද්ධතියක් අනිත් ඔබගේ දැනුමට ලබා දෙන්න පුළුවන්. ඒ ලබා දුන් දැනුම් ඔබත් විමසා බැලීම තුළ අර මම මුලින් කිව්වා වගේ ඔබගේ දැනුම් පද්ධතිය උඩුසිත මනස තුළ යථාර්ථවත් විද්‍යාවට බර දැනුම් කිඳා බැසීම ඒ දැනුම් පද්ධතියට හුරු වීම කියන එක ආරම්භ වෙනවා. මේක තමයි මම යෝජනා කරන එක ක්‍රමයක්. ඔබගේ මනස කියන කොටසට ඒ ශක්තිය සහිත කොටසට යථාර්ථවත් දැනුම් ලබා දීමේ එක් ක්‍රමයක්. මේ ක්‍රමය පෘථග්ජනයන්ට වඩා පහසු වෙන්නේ පෘථග්ජනයෝ හැම විටම වින්දනයට බර කට්ටිය. ඒ කියන්නේ අවිද්‍යාව තුලින් ගොඩනැගෙන දැනෙන ගුණය එක්ක අපි කාලයක් ජීවත් වෙච්ච මිනිස්සු නිසා ඒ අවිද්‍යා සහගත දැනුම් පද්ධතිය තුල ඉන්න තමයි අපේ දැනුම ගොඩාක් කැමති. හුරු පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ අවිද්‍යා සහගත දැනුම් පද්ධතියෙන් අයින් වෙන්න යන මේ ගමනේදී අවිද්‍යා සහගත දැනුම් පද්ධතියට නොතේරෙන්න ක්‍රමානුකූලව මේ කොටස කරන්න පුළුවන්. තව දුරටත් අවිද්‍යාව අඩු විද්‍යාවට බරකම වැඩි මෙවැනි ස්වභාවිත සම්භාව්‍යදයට පත්වෙච්ච ගීත කොටස් අරගෙන යථාර්ථයට බර ගීත කොටස් අරගෙන ඒවා තුල තියෙන යථාර්ථවත් අදහස් සාකච්ඡා කිරීම තුල එතකොට පෘථග්ජන මිනිසයා ගීතයේ රසය විඳින ගමන් ක්‍රමානුකූලව හිමින් යථාර්ථවත් දැනුම් තමන්ගේ දැනුමට ග්‍රහණය වීමත් නොදැනුවත්වම සිද්ධ වෙනවා. එතකොට අවිද්‍යා සහගත දැනුම් ඉවත් වීම ඊටා දැඩි මට්ටමකින් කෙරෙන්නේ නැති නිසා නොදැනුවත්වම අපේ දැනුම තුලින් මිත්‍යා සහගත දැනුම් ඉවත් වෙලා යථාර්ථවත් දැනුම්
ස්ථාපිත වීම කියන එක සිද්ධ වෙනවා කියලා මං අඳුනගෙන තියෙනවා. හොඳයි. ඉතින් අපි උත්සාහ කරමු එවැනි ගීතයක් එකතු කරගෙන යථාර්ථවත් දැනුම් හැකි පමණ අපේ දැනුම් පද්ධතියට එකතු කරගන්න. එමගින් බුද්ධිමත් බවට පත්වීමේ මූලික මන් සලකුණ ස්ථාපිත කර ගැනීමට. හොඳයි. තෙරුවන් සරණයි.